ජාතික වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් සැලකිය යුතු සංවාදයක් ඇති වී තිබෙන බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වදකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. 1977 දී 6/5ක බහුතර බලයක් සහිත බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජනමත විචාරණයකින් තොරවම විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කළ බවත් බලයට පත් වූ 1977 වසරේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට හා විරුද්ධ දේශපාලන පක්ෂ සමාජිකයන්ට එරෙහිව දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් මුදාහල බවත් බලය ලබාගෙන වසරක් ගතවනවා සමගම 1978 දී ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ පනත් වැනි අතිමර්ධනකාරී පනත් ගෙනවිත් ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති ක්‍රියාවට නැගීම ආරම්භ කළ බවත් 1980 දී වෘත්තීය අරගලයක් කළ රාජ්‍ය සේවකයන් ලක්ෂයකගේ රැකියා අහෝසි කළ බවත් 1981 දී යාපනයේ පැවති සංවර්ධන සභා ඡන්දය අමුවේ මංකොල්ල කෑ බවත් එහිම ප්‍රතිඵලයක් ලෙස යාපනයේ පුස්තකාලයට ගිනි තබා විනාශ කළ බවත් නිසි කලට පැවැත්විය යුතු පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා ජනමත විචාරණයක් නමින් ලංකා ඉතිහාසයේ දූෂිතම මැතිවරණය ලෙස මැතිවරණ නිලධාරීන් විසින්ම වාර්තා කරන ලද ජනමත විචාරණ මංකොල්ලයක් හරහා පාර්ලිමේන්තුවේ බලය පැහැරගෙන තවත් අවුරුදු 6කට නීති විරෝධීව දික් කරගත් බවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති ජනමාධ්‍යවේදීන් ශිෂ්‍ය සංගම් සාහිත්‍යවේදීන් ආගමික නායකයන් මර්ධනය කරමින් පැමිණ 1983 කළු ජූලියේදී දෙමළ ජනතාවට එරෙහි ජාතිවාදී සංහාරයක් එවකට පැවති ආණ්ඩුවේ නායකත්වයෙන්ම මෙහෙයවා රටක දශක 3ක සිවිල් යුද්ධයකට ඇද දැමූ බවත් එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමතුරු විසින්ම සිදු කරන ලද කළු ජූලියම යොදාගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ කිහිපයක් තහනම් කර ඒවායේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ජනමත විචාරණ මංකොල්ලයට එරෙහි ජනතා විමුක්තියේ නායක රෝහණ විජේවීර සහෝදරයා විසින් ගොනු කර තිබූ පෙස්සම නිෂ්ප්‍රභාවන පරිදි කටයුතු කළ බවත් 1983 ආරම්භ කරන ලද නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනකාරී පාලනය